මේ මොහොතේදී බිස්නස් අයිඩියා එනවා. ඒ බිස්නස් අයිඩියා වලට මොකද කරන්න කියලා දෙන්නන්නේ. මේ වීඩියෝ එක ප්ලේ කරපු ඔබේ මේ මොහොතේ ඔබට අදහස් එන්නේ නැති කොහොමද ඔබේ බිස්නස් එක කොහොමද මෙතනින් ඉදිරියට අරගෙන යන්නේ. ඒ ගැන කතා කරන්න මම අද එක්කාසු කරගත්තා ප්‍රධාන කළමනාකරු බිස්නස් බැංකින් නිලේන්ද්‍ර විතාන මහතා. අයිබෝන් රයිට්. අයිබෝන් නිලේන්ද්‍ර. අයිබෝන්. මේ කාලෙදී ව්‍යාපාරයක් පටන් ගන්න සුදුසුම කාලයක්ද කියන මාතෘකාවෙන් අපි පටන් ගමු. බොහොම හොඳ ප්‍රශ්නයක් විරාජ්ජෝක. දැන් ගොඩක් අයට තියෙන දෙයක් නේ. ඒ කියන්නේ දැන් ගොඩක් දේවල් වලදී ඉතින් ඒ තියෙන වෙලාව තමයි හොඳම වෙලාව. නැත්තම් අර මේ වෙන වෙලාවල් එන්නේ නැහැ හොඳම වෙලාව. එහෙම නෑ. ඒ කියන්නේ අපි හැබැයි අපිට ටිකක් සීරියස්ලි අරන් බැලුවොත් එහෙම මේ අර දැන් පහුගිය අවුරුදු කීපයක් තිබිච්ච අපි ඔක් කරන වෙනම කතා කරන්න අවශ්‍ය නෑ. ඒ තිබිච්ච තත්ත්වය ටිකක් මදක් සමනය වෙලා මේ වෙලාවේ ටිකක් රිලටිව් ස්ටැබිලිටි එකක් කියන්නේ පොඩි ස්ථාවරත්වයක් ඇවිල්ලා තියෙනවා සහ ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් අපේ ආර්ථිකමය වශයෙන් බලන ඉන්ඩෙක්සස් කීපයක් අපි බැලුවොත් ස්ථාවර තත්ත්වයක තියෙනවා. කියන්නේ ඉන්ෆ්ලේෂන් එක 5%කට ඒ කියන්නේ උද්දමනය 5%කට අඩු මට්ටමේ තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අපේ ඩොලර් එක සම්බන්ධව ගත්තොත් එහෙම විදේශ විනිමය අනුපාතය ඒකත් යම් කිසි දුරකට ඩිප්‍රිෂিয়েට් වුණත් නමුත් ඒකත් ස්ටේබල්. ඊට අමතරව අපි බැලුවොත් එහෙම ඉන්ට්‍රස්ට් රේට්ස් අපේ මොනවද විශේෂයෙන්ම බලන්න ණය පොලි අනුපාතය ඒවා ස්ටේබල් මට්ටමේ තියෙනවා. ඉතින් ඔන්න ඔය තුන බැලුවත් ඊට පස්සේ රටේ තියෙන අනිත් දේවල් ඒ කියන්නේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ටුරිසම් ඉන්ඩස්ට්‍රි එක ඔක්කොම බැලුවහම රිලටිව් ස්ටැබිලිටි එක අපිට මේක කියන්න බෑ මේ පර්ෆෙක්ට්ම අවස්ථාවක් කියලා. නමුත් ඉතින් මේක හොඳම අවස්ථාවක් සහ ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට අර ඇස්පයර් කරන්න ඒ කියන්නේ අලුත් දෙයක් ගැන හිතන්න හොඳම අවස්ථාවක් තමයි මේක. ඉතින් ඒ වගේ වෙලාවක ඉතින් අපේ ප්‍රශ්න උත්තරේ ඔව් මේක හොඳම අවස්ථාවක් බිස්නස් එකක් පටන් ගන්න. හොඳයි. මම හිතන්නේ සමහර අයට හිතෙන්න පුළුවන් එයාට එන හැම අයිඩියා එකක්ම මේ මහ පොළොවේ පැල කරන්න පුළුවන්. ඒකට මොකද හිතෙන්නේ? ඒක දැන් මෙහෙමනේ දැන් වැස්ස වෙලාවකට මේ කෝපි කෝප්පයක් අරගෙන ඉවරලා මේ ජනේල ගාවට ගිහිල්ලා පොඩක් කල්පනා කරාම අපිට එනවා ලොකු ලොකු අයිඩියාස් නේ. ඒ කියන්නේ මෙහෙම කරන්න ඕන මේකයි කියලා. ඒ අයිඩියාස් මම හිතන්නේ ගොඩක් ලොකු. අන්න එහෙමයි. දැන් එහෙම වුණාට විරාජ් අයිඩියා එකක් ආව පමණින් ඒක බිස්නස් එකක් බවට කන්වර්ට් වෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට අපිට අයිඩියා එකක් ආවහම අපි බලන්න ඕන මේ අයිඩියා එක කන්වර්ට් කරගන්න පුළුවන්ද බිස්නස් එකකට කියන එක. ඒකෙදී බලන්න ඕන පැති රාශියක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාර අදහස බිස්නස් අයිඩියා එක ගොඩක් වෙලාවට බිල්ඩ් වෙන්න ඕන ඔයාට තියෙන ස්ට්‍රෙන්ත් එකත් එක්ක. ඒ කියන්නේ ඔයාට කිසිම මේ ස්ට්‍රෙන්ත් එකක් නැති, ඔයාට කිසිම කන්ට්‍රෝල් එකක් නැති බිස්නස් එකක සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඒක අසාර්ථක වෙන්න තියෙන chance එක වැඩි. වැඩියෙන් මහන්සියක් ගන්න. වැඩි මහන්සියක් දරන්න ඕන වැඩි දේවල්. හැබැයි ඊට වඩා ඔයාට පුළුවන් නම් ඔයාගේ පර්සනලි ඔයාගේ ස්වොට් එකක් ගහලා බලන්න. ඒ කියන්නේ ඔයාගේ ශක්තියින් මොනවද? සමහරලාට ඔයා ගොඩාක් දක්ෂ ඇති තව කෙනෙක්ට දෙයක් තේරුම් කරලා දෙන්න. එහෙම දෙයකට ඔයා දක්ෂ නම් ඔයාට පුළුවන් මේ අපි වගේ පොඩ්කාස්ට් එකක් පටන් ගන්න නේ. ඒ පැත්තේ කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් ඔයාට වැඩක් පටන් ගන්න යන්න පුළුවන්. මොකද සමාන ඒවා කියන්නේ ව්‍යාපාර කියන්නේ මේ බාණ්ඩ විතරක් හදන එකක්ම නෙමෙයි. හැබැයි ඔයා මොකක් හරි දෙයකට ඔයා සම්බන්ධ නම් ඔයා කවුරු හරි කියනවා මම මේ විශේෂයෙන්ම අපේ කාන්තාවන් මේක බලනවා මම කියන්නේ කට්ටිය කියනවා ඔයා මොනවා හරි හදන කෑමක් රහයි කියලා. සමහරට ඒක සම්බන්ධව බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කළා බිරියානි ෆ්‍රයිඩ් රයිස් එකක් බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කළා ඒක හරහා ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් ජීවිතේ වෙනස් කරන තැන. එතකොට මට දැන් මේ ඕගොල්ලන්ට කියන්න ඕන උනේ දැන් අර කරන දැන් හැම අයිඩියා එකම සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි අයිඩියා එකක් සාර්ථක වෙන්න තියෙන හොඳම chance එක තමයි ඒ අයිඩියා එකට සම්බන්ධ විශේෂ දක්ෂතාවයක් ඔයාලට තියෙනවා නම්. දක්ෂතාවය තිබෙන විතරක් හරියන්නේ නැහැ. විරාජ් ඔයාට පේන්න ඕන මාකට් එකේ මේක සම්බන්ධව යම්කිසි ඩිමාන්ඩ් එකක් තියෙනවා. එතකොට ඔය ඩිමාන්ඩ් ගැන බලද්දී ඔයාට පොඩි ස්ට්‍රැටජිස් දෙකක් දාන්න පුළුවන්. මම පොඩි කාලේ අපේ තාත්තා මට කියලා තියෙනවා මේ බිස්නස් කරනවා නම් පුතේ බලන්න අඩු ලාභ වැඩි බිස්නස්. සමහර ඒවා තියෙනවා මේ අඩු ලාභ වැඩි බිස්නස්. ඔයා තියාගන්නේ පොඩි ලාභයක්. හැබැයි ඔයාගේ අර මේ විකුණන ප්‍රමාණය වැඩිනේ. ඒකෙන් ඔයාට ගහන්න පුළුවන් මාර්ගයක්. ඒ වගේම පුළුවන් ඒක එකක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් විරාජ් සමහර වෙලාවට මොනවා හරි දැනට මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට් එකට වඩා ඔයාගේ කම්පිටිටර් එයාට වඩා ඔයාට හොඳට ඒකේ මොනවද පැකේජින් පැත්ත හදලා බ්‍රෑන්ඩ් එකක් හදලා බිල්ඩ් කරන්න පුළුවන් නම් ඒක වෙනම සීන් එකක්. එතකොට ඔන්න ඔය වගේ ස්ට්‍රැටජි ඔන්න ඔය වගේ ඔයාගේ තියෙන ස්ට්‍රෙන්ත් එකෙන් හදන එකට මාකට් එකේ ඩිමාන්ඩ් එකක් තියෙනවා නම්
අන්න ඒ අයිඩියා එක වාට බිස්නස් එකක් වාට කන්වර්ට් කිරීමේ හැකියාව වැඩි. හොඳයි. මං හිතන්නේ දැන් නිලේන්ද්‍ර ඔයා දැන් මේ අරන් ආපු තැන හරි අපූර්ව තැනක්. ඒ අපූර්ව තැනට දැන් අපිට එන බිස්නස් අයිඩියාස් තියෙනවා. අනිවාර්යයෙන්. ඒක මේ පොළොවේ පැල කරන්න නම් අනිවාර්යෙන් ඇක්ෂන් ප්ලෑන් එකකට යන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ ඇක්ෂන් ප්ලෑන් එක කොහොමද ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම දැන් ගොඩක් කටේ ප්‍රශ්නයක් ඕකේ කියන්නේ මම දැකපු දුර්වලතාවයක් තමයි මේ අපේ ගොඩක් වෙලාවට ලංකාවේ. නැත්නම් අපි පට්ට මොටිවේටඩ් ආ. ඒ කියන්නේ වැඩක් කරනවා දැන් ජනවාරි පටන් ගන්න ඕනේ. වැඩේ කරන්න ඕන මම කොහොම හරි කියලා. ඉතින් මොටිවේෂන් එක ටික දහයක් ගද්දී ඔක බහලා යනවා. රයිට්. ඉතින් ඊට පස්සේ ටික දහයක් එන අනිත් ප්‍රශ්නත් එක්ක එදිනෙදා එන ප්‍රශ්නත් එක්ක ඔක ඉතින් හැබැයි ඔයාට තියෙන්න ඕන අර වා කිව්වාගේ බිස්නස් ප්ලෑන් එකක්. බිස්නස් ප්ලෑන් එකක් කියලා කියන්නේ තමන් මේ දේ වහිතන්නකෝ ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් ආවා මුද්දර එකතු කරන්න. මුද්දර එකතු කරලා ඕක වාට මේක පුළුවන් වාට මේක කමර්ෂලයිස් කරන්න. කොහොමද මුද්දර අරන් විකුණන්නේ? පොඩි බයින් ඇන්සර්. තාම ඇති ගෙවල් වල එකතු කරපු මුද්දර. මම මේ උදාහරණයක් නේ අපිට හරිද? ඊට පස්සේ දැන් ඒ වගේ එකක්. ඒතකොට එහෙම එකක් කරනවා නම් සහ සමහරවල් මම කිව්ව කෑම කඩේ. ඒ පොඩි උදාහරණයක්. ඒක ඊට පස්සේ සමහරලාට වඩ පුළුවන් නම් මොකක්ද software එකක් develop කරන්න. ඒක එකක්. ඔය මොන දේ කරන්නත් ඔයාලට තියෙන්න ඕන හොඳ business plan එකක්. ඒ කියන්නේ business plan එකේ කතා වෙන්න ඕන ඔයාගේ තියෙන්න ඕන points ටික තමයි පළවෙනි කාරණේ business model එක. මොන business එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ business එකේ model එක සාර්ථක වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ කොහොමද business එක operate වෙන්නේ, run වෙන්නේ. ඒකේ ඔයාගේ branding එක, ඔයාගේ කවුද සේවකයෝ, ඔයා ගන්න ඊට පස්සේ ප්‍රොඩක්ට් එක මොකක්ද, මොන ලෙවල් එකේද අපි පිච් කරන්නේ මාකට් එකට, ඊට පස්සේ මේකේ ටයිම් ප්ලෑන් එක මොකක්ද, ඔය හැමදේම කවර් වෙන්න ඕනේ. ඒ කියන්නේ බිස්නස් මොඩල් එක, ඒ කියන්නේ කොහොමද ඉන්පුට්ස් ටික කන්වර්ට් කරලා අවුට්පුට්ස් බවට පත් කරලා කස්ටමර් අතරට අරන් යන්නේ. ඒකට ඕකද වාට විරාජ් ඉස්සර වගේ මේ මාර අමාරු නෑ මේ බිස්නස් පටන් ගන්න. ඒ කියන්නේ ඉස්සර නම් මොකක් හරි ෂෝරූම් ගහගෙන මේ නේ හෝඩින් ගහගෙන දඟලන්න තිබිච්ච ඒවනේ. දැන් එහෙම නෑ. දැන් ඔයාට ඔයාගේම කියලා Facebook page එක එහෙම නැත්නම් ඔයාගේ Instagram page එක ඔයාට පුළුවන් ඔයාගේ showroom එක විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ business model එක ඉස්සෙල්ලා first develop කරගන්න ඕනේ විරාජ්. ඊක develop කරගත්තට පස්සේ හදාගන්න තමන්ගේ තියෙන timeline එක මොකද්ද මේකට. timeline එක හදා ගැනීම මාර වැදගත්. කවද්ද මම මගේ brand එක develop කරන්නේ? කවද්ද මම මේකට අදාළ කරන නම logo එක දාගන්නේ? කවද්ද මම business එක register කරගන්නේ? timeline එකක් හදාගන්න. ටයිම්ලයින් එක හදාගත්තා මේ ටයිම්ලයින් එකට ස්ටික් වෙන්නත් ඕන. ඒතකොට කම්මැලිකම නැති කරලා ටයිම්ලයින් එකට මම මේ ටයිම්ලයින් එකට මේ දේ කොහොම හරි කරනවා කියලා. සමහරව දේ දෙන්න පුළුවන් නෑ අපි අද නෙවෙයි හෙට කරන්න. අන්න ඒකයි. දැන් දැන් කරගන්නට අපි දාස් ගාණක් ලංකාවේ ඉන්න සාර්ථක වෙච්ච ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ දැකලා තියෙනවානේ. මෙයාලගේ අපි දැකපු ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒගොල්ලා Tamanට හිතුනොත් මේක කරන්න පුළුවන් කියලා ඒගොල්ලා ඒක අනිවාර්යෙන් කරනවා. ඒ මොහොතේම තමන්ට හිතුනොත් මේක කරන්න ඕන කියලා මේ සාර්ථක ව්‍යාපාරිකයෝ එයාලට ඒක කරන්න පුළුවන්. එහෙම හිතුවට පස්සේ අර අවට තියෙන පරිසරයේ සාධකත් තමන්ට වාසි විදියට වැඩ කරනවා. එතකොට ඔයා ප්ලෑන් එක හදාගත්තට පස්සේ ප්ලෑන් එකේ ඔයා දාගන්න ටයිම්ලයින්ස් මේක මෙදාට මේ විදියට මෙහෙම කරනවා. ඊට පස්සේ ඔයාට මෙහෙම වැදගත්ම දෙයක් තමයි විරාජ් බිස්නස් එකක ලිවරේජ් එක. ලිවරේජ් එක කියලා කියන්නේ කන්ටැක්ට්ස්. ලංකාවේ විශාල වශයෙන් වුණොත් වෙන රටවල්වල ඒකෙනුත් අවශ්‍ය වෙනවා කන්ටැක්ට්ස්. ඒ කියන්නේ මම අහලා තියෙන එකක් ලෝකේ ඉන්න ඕනම පුද්ගලයෙක් ඇමරිකාවේ ජනාධිපතිතුමා පවා හරිද? ඔයාට ටෙලිෆෝන් කෝල් 6ක හෝ 8ක දුරින් ඉන්නේ. ඔව් කියනකො ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ඒ කියන්නේ ඇමරිකාවේ ජනාධිපතිතුමා පවා විරාජ්ට ටෙලිෆෝන් කෝල් 6ක හෝ 8ක දුරින්. ඒක තමයි ලිවරේජ් කියලා කියන්නේ. ඒ කියන්නේ කන්ටැක්ට්ස්. ඔයාට 6 දිනක්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් ඉස්සරහට ඔයාට ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. ඔයා නිකමට ඔයාගේ ටෙලිෆෝන් ඩිරෙක්ටරියේ ෆෝන් එකේ තියෙන කන්ටැක්ට්ස් ටික අරන් බලන්න කන්ටැක්ට්ස් 3000කට වඩා ඇති තියෙනවා. ඔයාගේ බිස්නස් එක ඉස්සරහට අරන් යන්න අවශ්‍ය කරන ලිවරේජ් එක මෙතන තියෙනවා. ඒ කියන්නේ කන්ටැක්ට්ස් ඩෙවලොප් කරගන්න, රිලේෂන්ෂිප් බිල්ඩ් කරගන්න ඒක ඉතාමත් වැදගත්. මොකද ව්‍යාපාරයක් කරන ගොඩාක් කට්ටියට Tamanට ඔක තනියෙන් කරන්න බෑ. මේක තමන් තනියම හිටියට පොඩි ටීම් වර්ක් එකක් බිස්නස් එකේ. කණ්ඩායමක් ඉන්නම ඕනේ. ඕ ඒක ඒගොල්ලන්ගේ ඔයාගේ සේවකයෝම නෙමෙයි. ඒ ගොඩක් වෙලාවට ඔයා වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් සමහර වෙලාවට රාජ්‍ය ආයතනයක ඉන්න කෙනෙක්ගේ කන්ටැක්ට් එක වාට වැදගත් වෙනවා. සමහරලාට බැංකුවක ඉන්න අපේ බැංක් එකේ මැනේජර් මහත්තයා වාට වැදගත් වෙනවා. මැනේජර් මහත්තයා කන්ටැක්ට් එක වාට වැදගත් වෙනවා.
ඒ කන්ටක්ස් ඩිවලොප් කර ගැනීම ඒ කට්ටිය කරා ඔයා යන එක හඹාගෙන යන එක ඕක මාර වැදගත්. මොකද සමහර වෙලාවට අර කෙනෙක්ගේ ඔළුවේ ඔයාගේ නම තියෙනවනම් එයාට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න සායන්න පුළුවන්. ඒක හන්දා ඔයාගේ බිස්නස් ප්ලෑන් එකේ මේ ලිවරේජ් නැත්තම් විරාජ් කන්ටැක්ට්ස් ඩෙවලොප් කර ගැනීම කියන එකත් මාර වැදගත්. මොකද ඒකෙන් තමයි ඔයාලට ෆන්ඩින් හම්බෙන්නේ. බැංක් එකෙන් හරි ඔයාලට අවශ්‍ය කරන කවුරු හරි වෙන්චර් කැපිටල් එකකින් හරි කොහෙන් හරි ඔයාලට සල්ලි හම්බෙන්නේ ඔය කන්ටැක්ට්ස් වලින්. ඊට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එක විකිනෙන්නේ උතන. ඊට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එක සමහරලාට කන්වර්ට් වෙන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රොසෙස් එක ඔයාගේ සර්විස් එක ගන්න. ඒ දේ වැදගත් වෙන්නේ උතන. ඉතින් ඔන්න ඔය කාරණා සියල්ලම ඇතුළත් වෙච්ච බිස්නස් ප්ලෑන් එකක් ඩෙවලොප් කර ගැනීම විරාජ් මාර වැදගත්. ඒක තිබුණොත් ඔයා ඒක හරියට කන්සිස්ටන්ට්ලි එක ඔයා ප්‍රැක්ටිස් කරොත් අර මොටිවේෂන් එක වගේම කන්සිස්ටන්ට්ලි මේක ප්‍රැක්ටිස් කරොත් අර බිස්නස් එක ගොඩ දාගන්න වගේ අපි කියමු. නේ ජොබ් එකකින් යනකොට අපි කියනවා බිස්නස් එක පටන් ගන්න ගොඩ දාගමු. රයිට් අන්නේ ගොඩ දාගන්න වැඩේ විරාජ් ඔයාට කරන්න මාර ලේසි. අනිවාර්යයෙන්. මම හිතන්නේ මේ අර හොඳ කාරණා දෙක තුනක් මම කියවුණා. දැන් අපි වැඩියෙන් හිතන්නේ නැහැ අපේ කන්ටැක්ට් ලිස්ට් එක ගැන හිතන්නේ නැහැ බිස්නස් එකක් පටන් ගන්නකොට. මම හිතන්නේ ඒ කාරණා ගොඩක් මම හිතන්නේ ඔබට දැනගන්න පුළුවන්කම හම්බුණා. මම හිතන්නේ තව ලස්සන වචනයක් කියවුණා. බිස්නස් මොඩියුල් එක. මොකක්ද ඒ බිස්නස් මොඩියුල් එක කියලා කියන්නේ? රයිට් බිස්නස් මොඩල් එකක් කියලා කියන්නේ දැන් ඔයා කොහොමද ඔයාගේ බිස්නස් එක රන් කරන්න කියන එක. දැන් අපි බැලුවොත් එහෙම මම ලොකොට කොණ්ඩේ නෑ. හැබැයි මේ මොනවාද අපේ කොණ්ඩේ ගමන බාබර් සාප්පුව මේ රත්නානේ අඹගහට බාබර් සාප්පුවේ රුපියල් 300 කොණ්ඩේ ගමන. හරිද? හැබැයි ඔයගොල්ලෝ දන්නවනේ හැමෝම ලංකාවේ පිරිමියෙක්ගේ කොණ්ඩේ කපන්න රුපියල් 5000 6000 ගන්න තැනුත් තියෙනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන් සමහරවිට. මම සාමාන්‍යයක් කිව්වේ. ඊට වැඩි වෙන්නත් පුළුවන්. එතකොට අර අපේ අඹගහයට සැලුන් එකේ රුපියල් 300 ගනිද්දී තව මේ කරනවෑ මේක කියන්නේ සැලොන්නයක් කරන මහත්මයගේ රුපියල් 6000 හෝ 10000ක් ගන්න නම් සහ එයා විසින්ම කපනවන රුපියල් 25000ක් ගන්න. ඒකට අපොයින්ට්මන්ට් එකක් දාන්න ඔයාලට මාස 3ක් ඉන්න. ඒ මොකද්ද වෙනස? වෙනස තමයි මහත්මයා ඒකේ තියෙන මේ බිස්නස් මොඩල් එක. ඒ කියන්නේ අර අපේ ඉන්න මේ අඹගහයට සැලුන් එකේ සුගත් අයියාගේ කොණ්ඩේ කපන්නේ සුගත් අයියා ඉන්නවා අපොයින්ට්මන්ට් දාන්න මොකුත් නැහැ. එන එක්කෙනාගේ අල්ලලා කපලා දානවා කොණ්ඩේ. ස්කූල් කට් එක ගහන්න ගියොත් ඒක කපනවා. මොනවාද මැරඩෝනා කට් එක ගහන්න ගියොත් ඒක කපනවා. රයිට් නැත්නම් අර මොකද කොරියන් කට් එක ගන්න ගියොත් ඒක කපනවා. ඒක හැබැයි ඔයා මේකම ටිකක් වෙන ලෙවල් එකකට ගෙනකොට AC කරලා රයිට් ඔයා ඒකේ ස්කිල් එක ඩෙවලොප් කරලා ඒ කියන්නේ දැන් සුගත් අයියා කපන විදිහට කපන්න බෑ අතන. එතකොට ඔයා මේ ස්කිල් එක ඩෙවලොප් කරලා ඒකට අවශ්‍ය කරන ටූල්ස් දැන් ඔයාට ඕන තරම් තියෙනවනේ. AI වලින් ඔයාට පුළුවන් ඕන විදිහට ඔයාට ටූල්ස් ඩෙවලොප් කරන්න. ඒ AI වලින් ඔයාට පුළුවන් මම අද ආවොත් එහෙම මට අවශ්‍ය කරන හෙයා කට් එක විරාජ්ට අවශ්‍ය විරාජ්ගේ හෙයා කට් එකට අවශ්‍ය කරන ටූල් එක හරියට ඔයාට අවශ්‍ය කරන හෙයා කට් එක මොකක්ද කියලා ඩිසයින් කරන්න. එතකොට අන්න ඒ වගේ පොඩි වැලියු ඇඩිෂන් ටිකක් දුන්නා නම් බිස්නස් එකට අර රුපියල් 300 ඔයාට පුළුවන් 25000 වෙනකන් අරන් යන්න. එතකොට හිතන්නේ නැති පැති ඔබ. හිතන්නේ නැති පැති. එතකොට විරාජ් මේ මොනවාද? අර 300 ගානේ දවසට 100ක් කැපුවට වඩා අතන 25000 ගානේ 10ක් කැපුවත් ආදායම හොයලා ඉවරයි. ඒක තමයි බිස්නස් මොඩල් එක කියන්නේ. ඒ කියන්නේ ඔයා කොහොමද ඔයාගේ බිස්නස් එක රන් කරන්න කියන එක. එතකොට සමහරවිට කස්ටමර්ට වැඩිපුර වැලියු ඇඩිෂන් එකක් ඔයාලට දෙන්න වෙනවා විරාජ්. ඒ කියන්නේ එහෙම දුන්නොත් තමයි කස්ටමර් ඊළඟ ලෙවල් එකට ඔයාට අරන් යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හැම වෙලේම බලන්න ඕන කස්ටමර් සර්විස් එක. කස්ටමර් සර්විස් දැන් අලුතෙන් කස්ටමර් කෙනෙක් දැන් බැංකුවෙන් අපි දන්නවනේ. අලුතෙන් කස්ටමර් කෙනෙක් ගේන එක හරි අමාරුයි. මොකද අපි අලුතෙන් කස්ටමර් කෙනෙක් ගේන්න ඕන එයා දැනටත් වෙන තැනක සර්විස් එකක් ලබනවා භාණ්ඩයක් පරිභෝජනය කරනවා ඊට වඩා හොඳ දෙයක් අපි දීලා ඊට වඩා හොඳ දෙයක් ඔෆර් කරලා තමයි අපි කස්ටමර් ගේන්න ඕනේ. හැබැයි අපිට ගන්න හරි අමාරුයි. ගන්න හරි අමාරුයි. හැබැයි ඊට වඩා එකපාරක් අපිට ආපු කස්ටමර් නැවත අපිට ගෙන්න ගන්න පුළුවන් නම් ඒක මාර වැදගත්. මොකද ඒ කස්ටමර් ඔයා වෙනුවෙන් මිල කරන්න බැරි මාකටිං ටූල් එකක් ඔයා වෙනුවෙන් මිල කරන්න බැරි මාකටිං මැසේජ් එකක් අරන් යනවා ඔයා වෙනුවෙන්. එතකොට අන්න ඒක කියන්නේ එන කස්ටමර් කෙනෙක් නැවතත් ගෙන්න ගන්න මොනවද ඔයා ගාව තියෙන ටූල්ස්. ඒ කියන්නේ ඔයාගේ කොහොමද කස්ටමර් සර්විස් එක. ඔයා කොහොමද කස්ටමර්ට කතා කරන්නේ. ඔයාගේ මේ පැත්තට තියෙන ස්කිල් එක මොකක්ද. සමහර වෙලාවට ඔයාගේ බිස්නස් එකට එන කස්ටමර් ඔයාගේ බිස්නස් එකේ සිකියුරිටි ඔෆිසර් ගාවින්ම හැරලා යනවා. සමහර වෙලාවට ඒ වගේ දේවල් අපි බලන්නේ නැහැ. පොඩි ඇටෙන්ෂන් ටු ඩීටේල් නේ අපි
ලොකු රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් අරව ගැන කතා කරනවා. හැබැයි අර ඒ වගේ පොඩි ෆයින් පොයින්ට්ස් ඒ දේවලුත් ඔයගොල්ලෝ හැම වෙලේම මතක තියාගන්න. මොකද බිස්නස් එක කියන්නේ මේක කණ්ඩායමක් විසින් වැඩ කරන ඔයාගේ සාක්කුවට සල්ලි ටිකක් වැටෙන වැඩක්. මේක හැම වෙලේම සයන්ටිෆිකලි රයිට් මේක මේ ගට් ෆීලිං එකෙන් කරන්න පුළුවන් දෙයට අමතරව සයන්ටිෆිකලිත් මේකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන් ඒව ගැන අපි සමහර වෙලාවට තකන්නේ නැහැ. ඒක හිතෙන්නේ නැහැ. කස්ටමර් සර්විස් ගැන ඒ දේවල් ගැන අපි හරි අඩුයි හිතනවා. ඒ නිසා මම හිතන්නේ මේ මම අහන්න ඕන ප්‍රශ්නයක් මේක. සමහර අපි ඔය ගට් ෆීලිං එකට ගන්න බිස්නස් අයිඩියාස් තියෙනවනේ. ඒක සමහර වෙලාවට ෆේල් වෙනවා. ඒකටයි හේතුව මොකක්ද? බිස්නස් ෆේල් වෙන්න ප්‍රධානම කාරණයක් තමයි ඒ කියන්නේ බිස්නස් එකේ අවශ්‍ය කරන තැන්වලට අවශ්‍ය කරන සොලියුෂන්ස් වෙලාවට වැටෙන්නේ නැති එක. ප්‍රධානම එකක් තමයි තමන්ගේ මූල්‍ය විනය. ඒක ඉතාමත් වැදගත්. මොකද බිස්නස් එකක් රන් කරන කෙනෙක් හැම වෙලේම දැනගන්න ඕනේ මේ බිස්නස් එකේ ලාච්චුවට වැටෙන සල්ලි තමන්ගේ පර්සනල් මුදල් නෙමෙයි. ඒ ලාච්චුවට වැටෙන සල්ලි බිස්නස් එකේ සල්ලි. එතකොට ඔයා බිස්නස් එකෙන් සැලරියක් ගන්නවා මිසක් ලාච්චුවේ සල්ලි සාක්කුවේ දාන් ගිහලා හරියන්නේ නැහැ. මූල්‍ය විනය නම්බර 1. එතකොට තමන්ට ලැබෙන ආදායම වියදම බිස්නස් එකේ සියල්ල රෙකෝඩ් කර ගැනීම ඉතාමත් වැදගත්. එහෙම ලියන්නේ නැත්නම් බිස්නස් එකක් ගැන කතා කරන එකක් ගැන මේ අපි කතා කරපු පොඩ්කාස්ට් එක වැඩකුත් නැහැ. ඒ කියන්නේ ලැබෙන ආදායම් වියදම් ලියලා ඩේලි මන්ත්ලි තමන්ගේ ප්‍රොෆිට් එක බැලෙන්න ඕන බිස්නස් එකේ. එහෙම කරාම තමයි මහත්මයා නෝනා ඔයාට මේ දේවල් ටික අරන් ගිහලා බැංකුවකට ගිහලා ඕන වෙලාවක ලෝන් එකක් ඉල්ලන්න පුළුවන්. මොකද සමහරවිට අපි දැකලා තියෙනවා එකපාරටම දුවගෙන යනවා බැංකුවට මොකක්ද කරන්නේ කීයද ආදායම් වියදම කියලා අහුවට පස්සේ දෙන්න උත්තර නැහැ. ඒවත් අපේ ඔළුවේ තියෙන ඩොකියුමන්ටේෂන් එකක් නැහැ. ඉතින් ඒක හැමදේම දැන් ඔයගොල්ලන්ට මොනවද පොත් සාපුවකට ගිහලා ලෙජර් එකක් කරන් ඔක ලියන්න පුළුවන්. ඉතින් ඒ දේවල් රෙකෝඩ් කරන්න. ඊළඟ කාරණේ තමයි කන්ටිනියස්ලි හැමදේම ඉම්ප්‍රූව් වෙන්න ඕන. මේ ලෝකේ එන්න වෙනස් වෙනවා. එන්න ඩෙවලොප් වෙනවා. එතකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාගේ කස්ටමර් සර්විස් එක මොකද මම කස්ටමර් සර්විස් ගැන මම කියපු ඒ කාරණා ටික හොඳට මතක තියාගන්න. ඒ දේවල් දිනෙදා දිනපතා ඒවා ඉම්ප්‍රූව් වෙන්න ඕන. ඒවා ඉම්ප්‍රූව් නොවුනොත් ඔයාට වඩා හොඳට කරන තව 10 දෙනෙක් එන්න පුළුවන්. කජු කඩ එක එනවනේ වේවැල් දෙනිය වේවැල් එනවනේ ඕන තරම් නේ. ඒ කියන්නේ එක ළඟ ගොඩක් යනවා. කියන ඔයාට වඩා ඔය දේ හොඳට කරන්න පුළුවන් තව කට්ටිය ඕන තරම් එනවා. ඒතකොට කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට්ස් කියන එක මාර වැදගත්. අනිත් කාරණේ තමයි ව්‍යාපාරයට හොඳ නීතිමය තත්ත්වයක් අරන් යන්න, රෙජිස්ටර් කරන්න, ඔය වැඩ ටික කරගෙන යන්න. ඒතකොට බැංකුවේ අපි බැංකුවලට ඇවිල්ලා ඕන වෙලාවක ආවොත් බැංකුවේ ඉන්නවා ඕගොල්ලන් වෙනුවෙන් ඒ සපෝට් එක දෙන්න. මොකද බැංක්ස් වලට කස්ටමර්ස් අවශ්‍යයිනේ. අනිවාර්යයෙන්ම. එතකොට ඉතින් ඒ දේවල් වලට ෆයිනෑන්සින් සපෝට් එකක් ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඕගොල්ලෝ හිටියොත්. අනිත් කාරණේ තමයි ගොඩක් වෙලාවට අපි කට්ටිය හිතනවා මේ මොනවාද ණය ගත්තත් ඒ ණය ගෙවීම කියන එක පිළිබඳව තියෙන අර මොනවද ඒ තමන්ගේ ඩිසිප්ලින් එක පොඩ්ඩක් මදි වෙන අවස්ථාවල් එනවා. මතක තියාගන්න හැම වෙලේම ව්‍යාපාරයක් වෙනුවෙන් ඔබ ණය මුදලක් මොන හරි ගත්තොත් ලීස්යක් ගත්තොත් තමන්ට පුළුවන් හැම වෙලාවෙම වෙලාවට දාන්න. මොකද ඔයාගේ ව්‍යාපාරයට උඩට යන්න ඔයාට ෆයිනෑන්ස් සපෝට් එක අවශ්‍ය වෙනවා. ඒ සපෝට් එක ඕනම බැංකුවකට දෙන්න පුළුවන් වෙන්නේ ඔයා හරියට වෙලාවට ඔය දේවල් ගෙවලා තිබුණා. එහෙම නැත්නම් එක වෙලාවක් යනවා අපි හිර වෙනවා. ඒ හිර වෙන වෙලාවට සපෝට් එක ඉල්ලන්නාම සපෝට් එක දී ගන්න බැරි වෙනවා අර විදිහට හිටියොත්. ඉතින් ඔන්න ඔය වගේ කාරණා කියන්නේ හොඳට වෙලාවට ඉම්ප්‍රූව් කරේ නැත්නම් ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයට හරියට නීතිමය තත්ත්වයන් නොතිබුණොත් එහෙම ඊට පස්සේ ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක නොතිබුණොත් එහෙම මාකට් එක සම්බන්ධව ඇලර්ට් එකේ නොහිටියොත් එහෙම බිස්නස් ෆේල් වෙන්න පුළුවන්. එතකොට ඒකට සොලියුෂන් එකක් දුන්නොත් බිස්නස් එක ගොඩ යන්න පුළුවන්. අදහසින් ඔයගොල්ලෝ ගොඩක් කරුණු දැනගන්න ඇති ඔයාලට එන බිස්නස් අයිඩියාස් කොහොමද මැනේජ් කරගන්නේ කියලා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මම හිතන්නේ වටිනා කාලයක් ගත කරලා ඔබට පුළුවන් අපිත් එක්ක රැඳිලා ඉන්න ඊළඟ එපිසෝඩ් එකත් එක්කත් එකතු වෙන්න. ඔබට හැකියාවක් තිබෙනවා. අපි හැමෝටම පුළුවන් ද ව්‍යාපාරයක් කරන්න කියන මාතෘකාවෙන් අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා.